ස්වභාවයේ හොඳටම තේරුම් ගත්ත ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක කෙනෙක් මට කතා කරනවා. හාමුදුරනේ අපේ මහත්තයාගේ පොඩි හුටපටයක් මට අහු වුණා. මේ මට කලකිරලා හිටියේ, මට එපා වෙලා හිටියේ. හැම එකකටම මෙහෙම තමයි. එහෙම මාසයක් විතර ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුණා. 4-5 ගමනකට වැඩියෙන් ඇහුවා. හාමුදුරුවෝ කියනම හින්දා පහවදා උදේ ඉඳන් නැගිටලා පටන් ගත්තලු. මොකද්ද? මම ඉතින් කියන තරම් ලේසි නෑ කරන්න. ඒ හින්දා නමුත් අමාරු දේවල් කරනකොට ඒ වගේ ප්‍රතිඵල බොහොම දීර්ඝකාලීනයි. අමාරුවෙන් නමුත් කරොත් අර සිංහල බෙහෙත් බොණ්ඩ ටිකක් අපහසුයි. ඒවා ටිකක් කරදරකාරී. නමුත් ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා. ඒ වගේ තමයි. ඔය ඒ මහත්මිය කියනවා හාමුදුරුවනේ වෙනදට වඩා මහත්තයාට ලං වුණාලු. හිතකින් නෙමෙයි. හිතකින් නෙමෙයි. වෙනදට වඩා සත්කාර කරාලු. සත්කාරවල කෙලවර කොච්චරද කියනවනම් වඳින්නත් හිතුනලු. වැඳලත් දැම්ම කිව්වා. සති 3ක් විතර මේවා කරලා දවසක් මහත්තයාට පෙනිපෙනීම ෆෝන් එකේ කෝල් එකක් එනවලු. මහත්තයාට පෙනිපෙනීම කෝල් එක සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරෙවවලු. අර මිනිහට තටුපුරු කරන්නේ නැද්ද? සද්ද නැහැ. මං ඇහුවා කොහොමද ඔහොම හිටියේ? හාමුදුරුවනේ මිනිහාගේ තියෙන පජාතකමට මම මොනා කරන්නද කියලා ඇහුවා. බලන්න අවබෝධي. එච්චරයි කිව්වේ. බිරිඳක් විදිහට ඔය හාමුදුරුවෝ කියන විදිහට මම දැන් කරන්නේ මගෙන් කෙරෙන්න ඕන ටික තමයි මම මේ කරන්නේ. බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. හාමුදුරුවනේ වෙනදට වඩා මම හොඳට සත්කාර කරනවා. දවසක් මිනිස්සයා අසනීප වෙලා ඉන්නකොට අරගේ කෝල් එකක් එනවලු ආයේ. ෆෝන් එක ආන්සර් කරාලු. ආන්සර් කරලා කිව්වලු මම මේ වයිෆ් කතා කරන්නේ මහත්තයාට ටිකක් අසනීපයි පස්සේ කෝල් එකක් ගන්න කියලා. කාටද කියලා දෙන්නේ? අර අනියම් භාර්යාවට. දැන් මිනිස්සයා නැගිට්ටට පස්සේ අනියම් භාර්යාව කියන්න ඇතිනේ මෙහෙම එකක් වුණා නෝනා ෆෝන් එක ඉස්සුවා කියලා. අර අක්කමන්ට කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිහට මැහිතෙල් බොණ්ඩ හිතලලු තියෙන්නේ. ඇයි? ජීවිතේ ඔය අපි කරන වැරදි ගැන පසුතැවෙන දවසක් එනවා. පශ්චාත්තාප වෙන දවසක් එනවා. හැබැයි එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? හරි. දැන් ඔය ඇත්තන්ට මේක දරා ගන්න බැරි නම් මේක අනේකගේ තියෙන අසත්පුරුෂකම නිසා අපේ තියෙන සත්පුරුෂකම නැති කර ගන්න නම් අවශ්‍ය. මොකද කරන්න ඕන? අර හාමුදුරනේ මණිකණ්ඨ ජාතකේ මොකද්ද කියන්නේ? නාගය හැමදාම එනවා. බයට මොකද උනේ? බාල සහෝදරයා මම බොහොම කෙටියෙන් කියන සහෝදරයා කියනවනේ මේ ඔය ණය එන එක නවත්ත ගන්න පුළුවන් නාගමාණි කිල්ලපන් කියලා. ඉල්ලනවා. දවසක් කිල්ලුවා, දෙකක් කිල්ලුවා, 3ක් කිල්ලුවා, 4ක් කිල්ලුවා, 5ක් කිල්ලුවා. දවස් 6ක් කිල්ලුවා. අන්තිම නාගයා පැත්තටවත් ආවේ නැහැ. ආයෙ ෂොක් එක ඇයි? අර ආයෙ අහනකොට කියන ආයෙ මොකද අවුලෙන් ඉන්නේ නැහැ. අර හැමදාම ආපු නාගයා දැන් එන්නේ නැහනේ. ගෙවල් වලටත් ඕක තමයි තියෙන්නේ. අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑණි එක දවසක් ආපු නැති වුණා මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවලු.